චාමරි අතපත් වූ ඊයේ දිනේදී වේගවත් ආරම්භයක් ලබා ගන්නවා ලෝක කුසලාන් තරගමාලාවේදී ස්කොට්ලන්තය සමග ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයේදී මෙම තරගයේදී ලකුණු 152ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා පිටට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට සෙමි ෆයිනල් වටය සඳහා පැවිසීමට බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය කාරණයක් වූ අතර ඒ වගේම බටහිරින්ද කොදෙව්වන්ගේ දළ වේගය අභිබවා යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය පන්දු වර 10 පන්දු දෙකකින් ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වුණා. ඉතින් එම අභියෝගය සමග පිටට පිවිසෙන චාමරි අතපත් වූ වෙනදා මෙන් වේගවත් පිතිහරඹයක නිරත වෙන්නේ පිටියේ සිසාරා පහරවල් එල්ල කරමින්. චාමරි අතපත්තුගේ මේ කෙටි නමුත් වේගවත් ඉනිමට 4 පාර 6ක් සහ 1 පාරක් අන්තර්ගත වුණා. කෙසේ වෙතත් මේ වේගවත් ඉනිම නිමවට පත් වූයේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදිමෙන් පන්දු 16කට ලකුණු 33ක් ලබාගෙන සිටියදී. මෙවැනි සුපිරි ඉනින් දිනපතා නැරඹීම සඳහා අප සමග රැඳී සිටින්න SLC Show YouTube channel එක subscribe කරන්න.